Hello guys, වීඩියෝ එඩිට් කරන්න කැමති ඒත් හරියට වීඩියෝ එකක් එඩිට් කරගන්න නොතේරෙන යාළුවන්ටයි මේ පණිවිඩය. දැන් ඉතින් අපි ඔයාලට වීඩියෝ එකක් ලස්සනට හරියට එඩිට් කරගන්න කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙන්න. ඉතින් එන්න අපිත් එක්ක වීඩියෝ එඩිට් කරන්න ඉගෙන ගන්න. එහෙනම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. මේ සියලු දේ හරියටම editing with mood. හරි guys, අද අපි කියලා දෙන්නේ මුලින් දැක්කා වගේ වීඩියෝ එක කලර්ස් ලස්සනට CapCut එකෙන් හදාගන්න කොහොමද කියලා. මුලින්ම අපි ෆෝන් එකට CapCut app එක ගමු. ඔයාගේ ෆෝන් එකේ Play Store app එකට ගිහින් උඩ තියෙන search bar එකෙන් CapCut කියලා type කරලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ app එක ඔයාගේ ෆෝන් එකට install කරගන්න. මම මුලින් අරන් තියෙන නිසා මට මේ විදිහට පෙන්වන්නේ. හරි, app එක install වුණා පස්සේ මෙන්න මේ විදිහට app එක open කරගන්න. ඔයාලා මුලින් මෙන්න මේ වගේ interface එකකට ඔයාලගේ permission ඉල්ලන ඒවට allow දීලා මේ new project කියන එකට එක සැරයක් touch කරන්න. දැන් මේ විදිහට ඔයාලා gallery එකේ තියෙන වීඩියෝ මෙතෙන්දි පෙන්නනවා. ඉතින් ඔයා edit කරන වීඩියෝ එක select කරලා මේ add කියන එක touch කරලා වීඩියෝ එක add කරගන්න. ඊට පස්සේ ඔයා එන්නේ මෙන්න මේ වගේ interface එකකට. ඔයාලට පේනවා ඇති යට edit audio text කියලා ගොඩක් option තියෙනවා. ඔයා ඒකේ වම් පැත්තට මෙන්න මේ විදිහට scroll කරගන්න. එතෙන්දී ඔයාලට adjust කියලා option එකක් එයි. ඒක උඩ එක සැරයක් touch කරගන්න. දැන් ඔයාලට මෙන්න මේ වගේ option ටිකක් එයි. ඔයා ඒ එක option එකකට touch කරලා මෙන්න මේ වගේ පල්ලෙහා තියෙන dot එකෙන් එහෙට මෙහෙට කරලා ගැලපෙන විදිහට adjustment එක කරගන්න. ඔයාලට පේනවා ඇති උඩ තියෙන වීඩියෝ එකේ එළිය අඩු වැඩි වෙනවා. ඒකේ වෙනස්කම් මෙහෙම වෙනවා. දැන් මේ HSL කියනකොට touch කරලා ඔයා වීඩියෝ එකේ පාට hue, saturation, luminance වෙනස් කරලා ලස්සනට හදාගන්න. ඔයාට දැන් පේනවා ඇති වීඩියෝ එකේ කලින්ට වඩා colours හැදිලා තියෙනවා. දැන් ඔයා ආයෙත් adjust කියන එකට ගිහිල්ලා ඉතිරි option ටිකත් කලින් වගේ හදාගන්න. දැන් අපි වීඩියෝ එක edit කරගෙන ඉවරයි. මෙන්න මේ අන්තිමේට CapCut කියලා වැටෙන වීඩියෝ ක්ලිප් එක delete කරගෙන ඔයා colours හදාගත්ත වීඩියෝ එක හොඳද කියලා බලන්නකෝ. දැන් මෙන්න මේ arrow mark එක උඩ touch කරලා වීඩියෝ එක export කරගන්න. හරි guys, අදට පාඩම ඔච්චරයි. CapCut එකේ තව වැඩ මම ඉස්සරහට අරගෙන එන්න. ඉතින් guys, වීඩියෝ එක හොඳයි නම් like කරලා comment කරලා ඔයාගේ අදහසක් කියන්න. වීඩියෝ edit කරන්න ආස ඔයාගේ යාළුවටත් බලන්න මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න. අපි ඉස්සරහට දාන වීඩියෝ ඔයා ළඟටම ගෙන්න ගන්න නම් මතකතව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. අපේ WhatsApp group එකට add වෙලා ඔයා edit කරගත්ත වීඩියෝ එක ඒකට දාන්නත් අමතක කරන්න එපා. WhatsApp group එකේ link එක මම description එකේ දාලා තියන්න. එහෙනම් guys, තවත් අලුත් වීඩියෝ එකකින් අලුත් දවසක අපි හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. මේ සියලු දේ හරියටම editing with mood.